ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් කීයක් තියෙනවද? ඔලිම්පික් පදක්කම් 2යි. 1948 ඩංකන් වයිට් සහ 2000 සුසන්තිකා ජයසිංහ. මම කිව්වොත් ශ්‍රී ලංකාවට ඇත්තටම ඔලිම්පික් පදක්කම් 3ක් දිනා ගන්න අවස්ථාව තිබ්බා. හැබැයි එකක් එක්තරා නිලධාරියෙක්ගේ ක්‍රියාකලාපයේ හින්දා ශ්‍රී ලංකාවට අහිමි වුණා කියලා. මේ කියන්නේ ඒ කතාව. 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාව සහභාගී වෙද්දී මේ තරඟාවලියේ හිටපු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තු වෙන්නේ SLB රෝසා. රෝසා මොන්ට්‍රියල් ඔලිම්පික් එකට යන්නේ මැරතන් තරඟයට සහභාගී වෙන්න. හැබැයි සිද්ධ වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. රෝසා මේ වෙද්දී Tamanගේ ක්‍රීඩා ජීවිතයේ ස්වර්ණමය යුගයේ, ඒ කියන්නේ හොඳම පීක් එකේ හිටියේ. රෝසා ඒ වෙද්දී ලෝක ශූරතා මැරතන් ධාවන තරඟයේ 11 වෙනි ස්ථානයේ දිනාගෙන තිබුණා. බොස්ටන් මැරතන් ධාවන තරඟයේ රෝසා දිනාගන්නේ 4 වන ස්ථාන. ඒ විතරක් නෙවෙයි. රෝසා ඒ වෙද්දී මීටර් 5000 සහ 10000 ඉසව් දෙකෙන්ම ආසියානු කලාපයේ රන් පදක්කම දිනාගෙන තිබ්බා. එතකොට රෝසාට නිර්මාණය වෙලා තිබ්බ අවස්ථාව මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේ අවස්ථාව දෙගුණ තෙගුණ වෙන සිදුවීමක් ඊට පස්සෙත් වාර්තා වුණා. එතන පළවෙනි කතාව තමයි ඒ වෙද්දී වර්ණ භේදවාදයේ හින්දා දකුණු අප්‍රිකාව ලෝකෙන් කොන් වෙලා ඉන්නවා. නවසීලන්ත රග්බි කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයකට යනවා. මේ හින්දා නවසීලන්තයට තහනම් වෙනවා 1976 ඔලිම්පික් තරඟාවලියට සහභාගී වෙන්න. ඒ තහනම සැලකිලිට ගනිමින් අප්‍රිකානු රටවල් 29ක් 1976 ඔලිම්පික් එක බොයිකොට් කරනවා. එතකොට තායිවානයත් ඔලිම්පික් එක බොයිකොට් කරනවා. මේ විදිහට රටවල් ගණනාවක් 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් එකට සහභාගීත්වය සනිටුවන් කරන්නේ නැහැ. එහෙම තත්ත්වයක් උඩ අප්‍රිකානු රටවල් රජ කරපු මැරතන් නිසව්වේ අප්‍රිකානු රටවල් 29ක් ඔලිම්පික් එකට එන්නේ නැති වෙනකොට රෝසට ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න ලොකු ඉඩ ප්‍රස්තාවක් ඉවර වෙනවා. 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරඟාවලිය ආරම්භ වෙන්න එක දවසක් තියෙනකොට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව නිවේදනය කරනවා අපි මේ පාර ඔලිම්පික් එකට සහභාගී වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවත් ඔලිම්පික් එක බොයිකොට් කරනවා. ඒකට හේතුව මොකක්ද? ඒකට කිසිම හේතුවක් නැහැ. පස්සේ කාලෙක SLB රෝසා කියනවා ඒ වෙද්දී ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති ශර්ලි ඉලේසිංහ Taman එක්ක පෞද්ගලික අමනාපයක් තිබ්බා. ඒ අමනාපය හින්දා ඔහු ඔලිම්පික් පදක්කමක් දිනන එකට තියෙන අකමැත්ත උඩ ශ්‍රී ලංකාවේ 1976 ඔලිම්පික් එක බොයිකොට් කරා කියලා. 76 ඔලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ ධජය සමාරම්භ කුලලේ අරගෙන යන්නත් සියලුම කටයුතු සූදානම් වෙලා තියෙදි තමයි මේ බොයිකොට් කිරීම සිද්ධ වෙන්නේ. ඔබ හිතන්න ඔබ SLB රෝසා නම් තරඟාවලියට සහභාගී වෙන්නත් සූදානම් තියෙන වඩා පදක්කමක් දිනන්නත් අවස්ථාව තියෙන වඩා දවසකට කලින් අපි මේක බොයිකොට් කරනවා නැවත ශ්‍රී ලංකාවට යන්න කියලා කියද්දි දැනෙන හැඟීම මොන වගේ වෙයි? ඒ විතරක් නෙවෙයි ශර්ලි ඉලේසිංහ පෞද්ගලිකව ලියුමක් ලියනවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට රෝසා තරඟ කරනවා නම් ශ්‍රී ලංකා ධජය යටතේ තරඟ කරන්න උට අවස්ථාවක් නැහැ කියන එකත් ඔහුගේ තරඟ වැදීම පිළිබඳව කිසිම වගකීමක් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ගන්නේ නැහැ කියන එක. රෝසා නැවත ශ්‍රී ලංකාවට ඇවිල්ලා 1970 අවුරුදු සැප්තැම්බරයේම බොහොම කලකිරීමෙන් සම්පූර්ණයෙන්ම මල්ල ක්‍රීඩා දිවියට සමු දීලා ඇමරිකා එක්සත් ජනපදයට යනවා. ඔහු ඊට පස්සේ 2008 වෙනකන් ඇමරිකා එක්සත් ජනපදයේ දිගුදුර ධාවන ශූර පුහුණුකරුවෙක් විදියට කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට හිටපු ලොකු සම්පතක් ශ්‍රී ලංකාවේම නිලධාරීන්ගේ අත්නෝමතික ක්‍රියාකලාපයේ හින්දා ශ්‍රී ලංකාවට වැඩ ගන්න බැරි වෙච්ච සම්පතක්. අන්තිමට කියන්න ඕන කාරණේ තමයි රෝසා 1975 දී තිබ්බ මීටර 10000 ජාතික වාර්තාව කඩන්න තාමත් එක ශ්‍රී ලාංකිකයෙක්ටත් හැකියාව ලැබිලා නැහැ. අවුරුදු 50ක් වෙනවා. SLB රෝසාගේ තරම හිතා ගන්න. ඔලිම්පික් පදක්කම් 3, ඔලිම්පික් පදක්කම් 2 උනේ ඇයි කියලා. ඔයාලට දැන් හොඳටම හිතා ගන්න පුළුවන්.